සුබ දවසක් සියලුම දෙනාට. අද වීඩියෝ එකෙන් කියන්නේ අප ප්‍රදේශයේ තිබෙන ඉතාමත් බලගතු හාස්කම් වලින් පිරිච්ච දේවාල පුදුමයක් ගැන මේක හැමෝම දන්නවා කොයිද කියන එක මේ පළවෙනි ටික පෙන්වන රූපරාම පෙන්වනකොටම මේ තමයි මිනුවන්ගොඩ ගලේ දේවාලය. ඉතින් ගලේ දේවාලය කිව්වන් පස්සේ මං හිතන විදියට නොදන්න කෙනෙක් නැහැ. හැමෝම දන්නවා ගලේ දේවාලය ගැන. අද මම බිරිඳ මගේ චූටි පුතා චූටි දූත් එක්ක අපි අද යනවා මේ මිනුවන්ගොඩ ගලේ දේවාල පුදබිමට. ඉතින් මෙතන මේ දේවාලය ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම හාස්කම් වලින් පිරිච්ච බලගතු දේවාල පුදබිමක්. මෙතන අපි ඉල්ලන යහපත් අපගේ තියෙන බලාපොරොත්තු පැතුම් ඉටුවන පුදබිමක්. ඉතින් මේ ඔන්න අපි ගලේ දේවාල පුදබිමට ආවා. ඇවිල්ලා ඉතින් මල් ටිකකුත් ගත්තා. නෙළුම් මල් ටිකකුත් අරගෙන ඔන්න මේ ගලේ දේවාල මේ තමයි පිවිසෙන මකර තොරණ ළඟ පුදබිමට ඇතුල් වන ප්‍රධාන තොරණ. කුඹුරු යායක්ට දකුණු පැත්තට පිහිටා තිබෙන මෙම දේවාලය. අපි අද ආපු දවසේ ගොඩාක් සෙනග මිනිස්සු බැතිමුතුන් ගොඩාක් පිරිසක් මෙහි අද පැමිණ සිටියා. මේ තියෙන්නේ ගලේ දේවාල පිළිරුව. සූනියම් දිව රාජෝත්තමයන් වහන්සේගේ පිළිරුව තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතෙන්ට අද දවසේ අප්‍රේල් මාසේ 18 වෙනිදා ගොඩාක් බැතිමුතු උදේ සිට දවස පුරාම පැමිණ තින දුර මේ තමයි අලුතින් ඉදිවන ගලේ දේවාල අලුත්ම පිළිරුව. මම හිතනද මේක සඳහන් කරේ දකුණු ආසියාවේ තියෙන උසම දැන් මේ හැදෙන පිළිරුව කියන එක තමයි මෙතෙන්දී දැනගන්න ලැබුණේ. ඒක තාම ඉදිමින් පවතිනවා. මේක මේ තියෙන එතන ඉස්සරහ තියෙන පොකුණක් ලස්සන පොකුණකුත් ඉදි වෙනවා. ඒ අලුතින් ඉදි වෙන පිළිරුවට ඉදිරිපසර වෙන්න. ඉතින් චූටි දූත් එක්ක ඔන්න ආවා මේ පුදබිමට. නෙළුම් මල් පූජා කරලා මේ වැඳලා බුදුන් වැඳලා මූලික ඉස්සෙල්ලම මෙතන ගොඩාක් කට්ටිය බුදුන් වැඳලා තමයි අනිත් මේ කියන්නේ හැමතැනම තියලා මේ ඒ කියන්නේ දෙවිවරුන්ගේ වන්දනාමාන කරන්න එන පැතිමුතුන්ට හැමතැනම වගේ දෙවිවරු කීප දෙනෙක්ගේම දේවල් තියලා තියෙනවා. එතකොට හැමෝටම මේ තමන් වන්දනාමාන කරන්න පුළුවන්. මේ ගාතාව තමයි හැමෝම කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ දේව කන්නලව්වක් කරනකොට ඉස්සරහ ලොකු මේ බෝඩ් එකක මේ සඳහන් කරලා තියෙන ගාතාව. මේ ගාතාව කියලා හැමෝම ඉතින් තමන්ගේ හිතේ තියෙන දේවල් මේ සූනියම් දිව රාජෝත්තම වහන්සේට කියලා එයාලා ඉල්ලනවා. මට මේ දේ ඉෂ්ට කරලා දෙන්න කියලා. ඉතින් මේ අද දවසේ ඉන්න සෙනග ඇත්තටම විශාල සෙනග ප්‍රමාණයක් පිරිසක් අද දවසේ හිටියා. අපි යනකොට උදේ 10ට විතර වගේ ඇති. ඉතින් 10 වගේ වෙලාවට අපි ගියේ. ඒ යන වෙලාවෙත් මේක මම හිතන විදියට 6ට වගේ වෙන්න ඇති. මේ දේවාල පුදබිම කියන්නේ බුද්ධ පූජාවන්ට කියන්නේ ඒ උදෑසන මේ කියන්නේ දේවාලය අරින්නේ ඒ වෙලෙන් ඉඳලම සෙනග ඉතින්. පේනවනේ. හිතෙන්ට ඇත්තටම මටත් අද මෙතෙන්ට යන්න බැරුණා. යන්න බැරි හේතුව තමයි මෙතන අද සැහෙන්න සෙනගක් හිටියා. ඉතින් මේ සෙනගින්ද මම වෙනද නම් මම කලිනුත් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන හැම වෙලාවකම මම යනවා මෙතෙන්. නමුත් අද මට මේ එතෙන්ට යන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ අද මේක එක පොලිමකට හදලා තමයි මේ යන්නේ. ඉතින් මේ චූටි දූත් එක ටිකක් අමාරුයි එතෙන්ට යන්න. ඒ හින්දා මම අද යන්න බෑ. ඈත ඉඳලා වැන්දා. මේ ඒත් එක මේ තියෙන්නේ මෙතෙන්ට එන දන්සල. ඉතින් මෙතෙන්ට එන බැතිමුත්තු තමන්ගේ බාහාර වෙච්ච සමහර කට්ටිය දන්සලට කිරිහාර බාර වෙනවා.
මේ කිරියාහාර ගෙනහල්ලා මේ එන පැතිමුතුන්ට දානයක් විදිහට පිළිගන්නන්න යලා බාරුණා. ඉතින් අද මේ අපිත් ඉන්නවා මේ දන්සලේ පොලිමේ චූටි දූත් එක මේ මෙතන තියෙන්නේ පළතුරු පිළියෙල කරන තැන. කියන්නේ අපි පළතුරු වට්ටියක් ගම්බාර දෙවියන්ට පූජා කරනකොට එතනින් අපිට පුළුවන් එතන තියෙන සිංකේම හයි කරලා තියෙන එතන අපිට පළතුරු වට්ටිය හොඳට මේ සකසලා පූජා කරන්න පුළුවන්. අපි දානේ හම්බුණා කිරි දානියත් අපිට හම්බුණා. ඔබ සියලු දෙනාටම ගම්බාර දෙවියන්ගේ පිහිට රැකවරණ ආරක්ෂාවම ලැබෙත්වා.